කොහොමද අදයි බලන්න දන්නේ මම ට්‍රේලර් එක දැක්ක දවස් ඉඳලා එනකම් බලාගෙන හිටපු තවත් සුපිරි zombie චිත්‍රපටයක් මේක ජපනීස් එකක් මේකේ නම Zom 100 Bucket List of the Dead. තරුණෙක් හොයාගන්නවා එයාගේ නගරය රට zombie වසංගතයකින් පැතිරිලා ගිහිල්ලා හැමෝම zombieලා වෙනවා කියලා. ඉතින් එයා හදනවා ලිස්ට් එකක් එයත් zombie කෙනෙක් වෙන්න කලින් මොනවාද කරන්න ඕන දේවල් කියලා. ඉතින් අපි බලමු එයාට මොනවා වගේ දේවල් කරන්න ඕනිද කියලා. පටන්ගදී අපිට පෙන්වන්නේ තරුණයෙක් අකීරා එයා ග්‍රැජුවේට් වුණ ගමන් දැන් ජොබ් මාකට් එකට අඩිය තියන්න ලෑස්ති වෙනවා. එයා ගොඩක් සතුටින් ටෝකියෝ වල පාර දිගේ ඇවිදගෙන යනවා එයාගේ පළවෙනි දවසේ ජොබ් එකට යන්න. ඒ කම්පැනි එක තමයි එයා ඒ කාලේ ඉඳලා වැඩ කරන්න බලාගෙන හිටපු කම්පැනි. එයා ගිහිල්ලා එයාගේ වැඩ කරන අනිත් කට්ටියට අඳුන්වලා දෙනවා යාව. අපි දැනගන්නවා එයා හිටපු ඇත්ලීට් කෙනෙක් කියලා. එයා ඇමරිකන් ෆුට්බෝල් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක් කියලා. පළවෙනි දවසේ අකිරට හම්බ වෙන ඔටෝරි තවත් ගෑනු ළමෙක් මෙතන වැඩ කරන. එයා ගැන හිත යනවා අකිරට දැකපු ගමන්. හවස පළවෙනි දවසේ වැඩ ඉවර වෙලා එයාගේ යාළුවාට කතා කරනවා ඩිනර් එකට යන්න. උත්සාහ කරනවා මේ වෙලාවේ එතන ඉන්න කට්ටිය එක්ක තව තවත් මිත්‍ර වෙන්න. මේ වෙලාවේ අකිරා කියනවා බොහොම ස්තුතියි ඩිනර් එකට ඊළඟ දවසේ අපි හම්බෙමු කියලා. එයා පිටත් වෙන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ තමයි එයා තේරුම් ගන්නේ එයාට ගෙදර යන්න බෑ. ආපහු කම්පැනි එකට ගිහිල්ලා කට්ටිය එක්ක එළි වෙනකන් වැඩ කරන්න තියනවා කියලා. මේක ලේසි පහසු තැනක් නෙවෙයි. හැමෝටම ඩෙඩ්ලයින්ස් තියෙනවා. ඒගොල්ලන්ට හැම වැඩක්ම ඉවර කරන්න වෙනවා. ඒ හින්දා විවේකයක් ගන්න එක ගැන කාටවත් හිතන්න වෙන්නේ නැහැ. ඒ වගේම අකීරට ඒ අලුත් නිසා තව වැඩ පටවනවා මේ ඉන්න කට්ටිය. ඉතින් ওই විදිහට තමයි දිගටම වැඩ කරන්න තියෙන්නේ. අකීරා දන්නේම නැතුව මාස ගාණක් මේ විදිහට වැඩ කරනවා. එයාට තේරෙන්නේ නැහැ කාලය යනවත්. එයා ගෙදර එන්නෙත් කලාතුරකින් රෑ එළි වෙනකන් වැඩ කරනවා. දැන් එයා වැඩ කරන zombie කෙනෙක් වෙලා. ඒ වගේම අකීරට කොච්චර වැඩ කරත් එයාගේ ඉන්න ලොක්කා එයත් ගොඩක් දරුණු කෙනෙක්. එයාගේ නම කසුකි. එයා ගොඩක් වද දෙනවා අකීරට. එක දවසක් රෑ අකීරා එයාගේ යාළුවෙක් හම්බෙලා කියනවා එයාට මේ වෙන වද ගැන ඔෆිස් එකේ එයාගේ මේ ජීවිතේ එපා වෙලා තියෙන විදිහ මේ ඔෆිස් එකේ zombie කෙනෙක් වගේ වැඩ කර ඉඳලා. මෙලා යාළුවා කියන්නේ අකීරට තවත් ජොබ් එකක් හොයාගන්න කියලා. හැබැයි ඇත්ත කතාව අකීරට රෙසුමේ එකක් යවන්නවත් CV එකක් කොහෙටවත් යවන්නවත් වෙලාවක් නෑ වැඩත් එක්ක. මේ වෙලාවේ මේ අකීරා ඉන්නේ එයාගේ හොඳම යාළුවා කෙන්ෂෝ එක්ක. කෙන්ෂෝ ඇවිල්ලා අකීරත් එක්ක ඒ කාලේ සෙල්ලම් කරපු ටීම් එකේ හිටපු තව ක්‍රීඩකයෙක් ඉස්කෝලේදී. ඒ දෙන්න තමයි ඇමරිකන් ෆුට්බෝල් ටීම් එකේ ඒගොල්ලන්ට හිටපු හොඳම ක්‍රීඩකයෝ දෙන්න. ඒ වගේම අකීරා වගේ නෙමෙයි කෙන්ෂෝ එයාගේ ජොබ් එක ගැන එයා ගොඩක් සතුටින් ඒ වගේම එයා සාර්ථකයි කියලා තමයි එයා අකීරට කියන්නේ. මේ වෙලාවේ අකීරට මෙයා ගැන පුංචි ඊර්ෂ්‍යාවකුත් දෙනවා. මොකද එයාට කාන්තාවන්ගේ ආකර්ෂණය වගේම ජොබ් එකේ සැටිස්ෆැක්ෂන් එකක් තියෙන නිසා. මේ වෙලාවේ අකීරා මතක් කරනවා කෙන්ෂෝ කරපු පරණ වැඩක්. ඒගොල්ලෝ සෙල්ලම් කරද්දී බෝලේ පාස් කරන්නේ නැතුව ඒගොල්ලෝ පරාද වුණ විදිහ ගැන. මේ හේතුව නිසා මේ දෙන්න අතර පුංචි රණ්ඩුවකුත් යනවා. ඔහොම කාලේ යනවා අකීරා zombie කෙනෙක් වගේ ජීවත් වෙනවා. අකීරා මහ රෑ වෙලා කෝච්චි යන ස්ටේෂන් එකේ ඉද්දී අපිට පෙන්නනවා පිටිපස්සෙන් තවත් වැඩ එපා වුණ මිනිස්සෙක් වගේ ඇවිදගෙන යනවා. හැබැයි එයා වැඩ එපා වුණ වැඩ කරලා හිරවන zombie කෙනෙක් වගේ නම් නෙමෙයි. මට නම් පේන්නේ ඇත්ත zombie කෙනෙක් වගේ. අකීරාට මේ ගැන කිසිම ගානකුත් නැහැ. යාට ඒවා නෝටිස් වෙන්නෙත් නැහැ. මහන්සි නිදිමතයි යා කෙලින්ම ගෙදර යනවා. ඊළඟ දවසේ උදේ ලාම් එක වදිනවා. ඉතින් අකීරාට ආපහු නැගිටින්න වැඩට යන්න එයාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ රුටීන් එක කරන්න වෙනවා. හැබැයි අකීරා බොහොම අකමැත්තෙන් දැන් නැගිටින්නේ. අර පළවෙනි දවසේ ගිය කික් එක නැහැ. එයා වැඩට යන්න එපා වෙලා තමයි උදේට නැගිටින්නේ. අනේ යන්නේ නැති වෙන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් අකීරා යන්නේ නිදිමතේ ඇඳගෙන බෑග් එක දාගෙන පහලට යනවා. ඒ විද්‍යාව දකින්න ඔයාට හැමදාම උදේට සුබපතන අංකල් එතන බිම නැමිලා කාවද කකා ඉන්නවා. ඒ වෙලාව තමයි අකීරා දකින්නේ එයාගේ මේ නේබර් එයාට හැමදාම කතා කරන මිනිස්සයා zombie කෙනෙක් වෙලා කියලා. මේ වෙලාව එකපාරම මේ අංකල් නැකිලා අකීරා පස්සේ එලවන්න ගන්නවා. අකීරාට දුවන්න වෙනවා. එයා දුවන්නේ ආපහු උඩට. උඩට දුවන අතරතුරම ඇපාර්ට්මන්ට් එකේ ඉන්න තව zombie වෙච්ච මිනිස්සු අකීරා පස්සේ පන්නන්න ගන්නවා. කොහොම හරි මේ මිනිස්සුන්ගෙනුත් බේරිලා එතන ඉන්නවා zombie 100ක් විතර. අකීරා දුවලා ගිහිල්ලා යනවා උඩ තට්ටුවේ රූෆ් টොප් එකට. එතන තියෙනවා පුංචි වැටක් වගේ ගහලා ඒ වැටෙන් එහා පැත්තට පයින්නවා අකීරා. ඒ නිසා මෙයාගේ පස්සේ ආපු මේ zombie රංචුවට එහා පැත්තට පැන ගන්න විදියක් නැහැ. අකීරා මෙතන පොඩ්ඩක් ආරක්ෂිතයි. ඒ වගේම මේ වෙලාව එයා දකිනවා ගිනි ගනිමින් දැවෙලා විනාශ වෙලා වැටෙන ප්ලේන් එකකුත්. ඒ වගේම නගර දිහා බලද්දී නගරේ සම්පූර්ණයෙන් විනාශ වෙලා තැන් වල දුම් දානවා වගේ තමයි පේන්නේ. අකීරට තේරෙනවා ලෝක විනාශය පටන් අරන් වගේ කියලා. දැන් අකීරට එකම එක දෙයයි මේ වෙලාවේ තේරෙන්නේ. ලෝකෙ විනාශ වෙනවා නම් එයාට තව දුරටත් වැඩට යන්න ඕනේ නැහැ කියන එක. මේක තේරුම් ගත්ත ගමන් අකීරා උඩ පැනලා සතුටින් මේක සමරනවා. ඊට පස්සේ එයා කල්පනා කරන්න ගන්නේ දැන් එයාට මොනවද කරන්න තියෙන දේවල් කියලා. මේ වෙලාවේ අකීරට මතක් වෙන්නේ එයාගේ වැඩ කරගෙන ඉන්න තැන ඉන්න ලස්සන ගෑනු ළමයා ඔටෝරිව. එයා මැසේජ් එකක් යවනවා කොහොමද ඔයාට කියලා අහලා. ඒලා අනිත් පැත්තෙන් ටක් ගාලා රිප්ලයි එකක් එනවා. එයා හොඳින් එයාට ලොකේෂන් එකක් එවනවා මෙතෙන්ට එන්න කියලා. ඒ වෙලාව අකීරා බිල්ඩින් එකෙන් පහළට එහා පැත්තේ තියෙන පයිප් එකක් දිගේ බහින්නේ. අපි දන්නවා අකීරා කියන්නේ ඇත්ලීට් කෙනෙක්. එයා ඕන දෙයකට ඔට්ටුවෙක් කෙනෙක්. එයා හිමින් බහිද්දි දකින්නවා කපල් එකක් ඇතුළේ ඉන්නවා. ඒ වගේ මෙතන ඉන්න ගෑනු කෙනාට බබෙක් හම්බෙන්න. මේ වෙලාව අකීරා බහින ගමන් අහන්නේ මම ගිහිල්ලා එද්දි ඔයගලන්ට මොන හරි ඕනේද කියලා. මේ කට්ටිය කියන්නේ කැම් මොන හරි ගේන්න කියලා.
අකිරා ඉන්නේ හැමදේම සැහැල්ලුවට අරන්. එයාට සෝම්බි වසංගතය ගානක් නැහැ. අකිරා පහරට බෑලා සින්දුවකුත් දාගෙන යාගේ ෆුට් බයිසිකල් එකේ වේගෙන් යනවා මේ සෝම්බිලාගෙන් බේරි ඔටෝරිගේ ගෙදරට යන්න. මේ අනතුරුතර අකිරා සින්දු දාගෙන ඉඳ යට ඇහෙන්නේ නැහැ සෝම්බි රංචුවක් මෙයාගේ පස්සේ දුවගෙන එනවා. කොහොම හරි අකිරා මේ ඔටෝරිය එන්න කියපු අපාර්ට්මන්ට් එකට යනවා. එයා ගිහිල්ලා ඔටෝරිගේ අපාර්ට්මන්ට් එකේ දොර අරින්න හදද්දී ඒක නිකම් මැරිලා තියෙන්නේ. අකීරා ඇතුළට යනවා. මේ වෙලාව අකීරා එද්දි හිමීට ඔටෝරියාගේ කකුල අල්ලලා නැගිටිනවා. එයා කියනවා එයාට කරදරයක් නැහැ. ඒ වගේම ඇඟිල්ල දික් කරලා පෙන්නනවා ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. මේ වෙලාව තමයි අකීරා තේරුම් ගන්නේ මේ කම්පැනි ලොක්කා ඔටෝරිය එක්ක සම්බන්ධයක් තියෙනවා. කම්පැනි ලොක්කා ඉන්නවා දැන් ඔටෝරිගේ ගෙදර. හැබැයි ආ සෝම්බි කෙනෙක් වෙලා. මේ වෙලාවේ මේ සෝම්බි ඇටැක් කරන්න ගන්නවා අකීරටයි ඔටෝරිටයි. මේ වෙලාවේ අකීරා ඔටෝරිය බේරගන්න යත් එක සටන් කරනවා. කොමාරි අකීරා සෙල්ලම් කරපු කෙනෙක් යටක් ගාලා තල්ලු කරලා දානවා මේන බොස්ව අනිත් පැත්තෙන් ඔටෝරිය ඇවිල්ලා ලොකු පොතක් අරන් මේ බොස් ගොළුවට ගහලා එයා මරලා දානවා. එයා ගහන ගමන් කියන්නේ උඹේ වයිෆ් අතාරිනවා කිව්වා තාම ඒක කරේ නැහැ කියලා. මොකද එයා කියපු බොරුවට ඒ තරහටත් එක තමයි මේ පහර දෙන්නේ. මේ වෙලාව තමයි අකීරට හොඳටම තේරෙන්නේ එයාගේ බොස් ඔටෝරියව එයා ආදරය කරපු ගෑනු ළමයාව එයාගේ හිතේ තිබුණ ගෑනු ළමයාව දෙවනි බිරිඳ විදිහට තියාගෙන ඉන්නවා කියලා. මේ වෙලාව තමයි අකීරා දකින්නේ ඔටෝරිගේ අත හපලා කියලා ඒ වගේම එකපාරම ඔටෝරිය වැටිලා එයාවත් සෝම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙන්න ගන්නවා. මේ වෙලාවේ තමයි ඔටෝරිය දකින්නේ එයා දැකපු ලස්සන ගෑනු ළමයාව සම්පූර්ණයෙන් භයානක සෝම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙන විදිහ. මේ වෙලාවේ ඔටෝරිය නැගිටපු ගමන් අකීරට ඇටැක් කරන්න ගන්නවා. කොහොම හරි අකීරා ඔටෝරියකින් බේරිලා එයාට ගිහිල්ලා එයා කියනවා ඔයා දැකපු දවස් ඉඳලා මම ඔයාට ආදරය කරා කියලා. එයාගේ හිතේ තිබුණ දේවල් කියලා තමයි එයා ඔටෝරියෝ මේ ගෙදර හිර කරලා පිටත් වෙලා යන්නේ. හවස එයා ආපහු ගෙදර ඇවිල්ලා අර බටේ දිගේ උඩට නගිනවා. ඒ වෙලාවේ අර බබා හම්බෙන්න හිටපු ගෑනු කෙනා ඉන්න ගෙදරට කෑම වගේක් ගෙනලා දෙන්න හදද්දී එයා දකිනවා මුළු කාමරේම ලේ වලින් පිරීලා කියලා. ඒක දැකලා අකීරට ගොඩක් දුකයි. එයා උඩට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරනවා ලෝකෙට වෙලා තියෙන දේ ගැන. මේ වෙලාව අකීරා තේරුම් ගන්නවා කවදා හරි ඉස්සරහ දවසක යාවත් සෝම්බි කෙනෙක් වෙනවා කියලා. මොකක් හරි අනතුරක් වුණොත්. එහෙනම් එයා තීරණය කරනවා සෝම්බි කෙනෙක් වෙන්න කලින් එයා කරන්න ඕන දේවල් 100ක් කොහොම හරි කරනවා කියලා. පළවෙනි එක ලියන්නේ එයාගේ ආදරය ගෑනු ළමයෙක්ට කියන්න ඕනේ කියන එක. හැබැයි එයා ඔටෝරිට ටිකකට කලින් ඒක කිව්වා. ඉතින් එයා ඒක කපලා දානවා. ඊළඟට අකීරා තවත් ලිස්ට් එක වැඩි දියුණු කරලා ඊළඟ දවසේ වෙද්දි මේවා කරන්න පටන් ගන්න හිතා ගන්නවා. පළවෙනි වැඩේ එයාගේ කාමරේ පිරිසිදු කරන එක. ඉතින් දෙවෙනි දවසේ එයා නැගිටලා කරන්න එයාගේ කාමරේ පිරිසිදු කරන්න ගන්න එක. හැබැයි දැන් ලේසි ජනේලෙන් එළියට කුණු දාන්න පුළුවන්. ඊළඟ එක තියෙනවා කඩේ ගිහිල්ලා බඩු ගන්න ඕනේ ඒකේ තියෙන ප්‍රයිස් ටැග් එක ගැන හිතන්නේ නැතුව කියලා. ඉතින් අකීරා කරන්නේ කාමරේ සුද්ධ කරාට පස්සේ ගිහිල්ලා යාට ඕන බඩු ෂොප් කරනවා ගාන බලන්නේ නැතුව. ගෙවන්න ඕනේ නැහනේ. මේ වෙලාවේ ස්ටාෆ් එකේ ඉන්න කීප දෙනෙක් සෝම්බිලා වෙලා යාගේ පස්සෙන් එනවා. මේ වෙලාවේ අකීරා දුවලා බේරෙනවා. ඊළඟට අකීරාගේ තවත් එකක් තමා කරන්න ඕනේ යාගේ කොණ්ඩේ පාට කරන එක. ඉතින් එයා යනවා සැලොන් එකකට. මෙතනත් සෝම්බි කෙනෙක් ඉන්නවා. එයා සැලොන් එකේ එක දේවල් අරන් කොණ්ඩේ යාට ඕන විදිහට පාට කරලා බලනවා. හැබැයි එයා කොච්චර පාට කරත් එයාට සිතට සතුටක් නැහැ. එයාට කිසි ඒකේ ගතියක් පේන්නේ නැහැ. හින්ද එයා පහු සාමාන්‍ය තත්ත්වෙටපත් කරගන්නවා. එයාගේ තවත් කරන්න ඕන වැඩක් කපලා දානවා. වගේම එයාට තියෙනවා එයාගේ පින්තූරයක් අඳින්න ආසාවක් කොහේ හරි ප්‍රසිද්ධ තැනක. එයා ගිහිල්ලා ලොකු බිල්ඩින් එකක පින්තූරය අඳිනවා එයාගේ. වගේම එයාගේ තව එකක් තියෙනවා මෝටර් බයික් එකක් පදින්න ඕනේ කියලා. එක දවසක් මෙයා යද්දී සෝම්බිලයාගේ පස්සෙන් එළවද්දී එයා දකිනවා මෝටර් බයික් එකක් තියෙනවා. ඉතින් එයා කරන්නේ මෝටර් බයික් එක අරන් පිටත් වෙලා යනවා. එයාගේ තවත් බලාපොරොත්තුවක් එයා සඵල කරගත්තා. දැන් දවස් 5ක් ගිහිල්ලා අකීරා තීරණය කරනවා අර එයාගේ උඩ තට්ටුවේ රූෆ්ටොප් එකට ගිහිල්ලා බාබකියු එකක් දාන්න. ඉතින් එයාගේ ඔක්කොම අසල්වැසියෝ උඩ තට්ටුවේ සෝම්බිලා වෙලා හැබැයි එයාට ඇටැක් කරන්න මේ පැත්තට එන්න විදිහක් නැහැ. ඒ වෙලාව අකීරා මස් එකේම හදාගෙන වාඩි වෙනවා කෑම කන්න. හැබැයි ලුණු ගම්බිරිස් ඔක්කොම එයාගේ ඉවර වෙලා. එහෙනම් එයා තීරණය කරනවා ලුණු ගම්බිරිස් අරන් එන්න ආපහු යන්න. එයා සුපර් මාකට් එකට ගිහිල්ලා ඕන බඩු ගම්බිරිස් ලුණු අනම්මනම් තෝරගන්නදී යාට එනවා කවුරු හරි තව කෙනෙක් සුපර් මාකට් එකේ ඉන්නවා කියලා. එයා හිමින් බලන්න යනවා. එයාට එකපාරම හෙල්මට් එකක් දාගත්තු කෙනෙක් ඇටැක් කරනවා. එයා සෝම්බි කෙනෙක් කියලා හිතාගෙන. බලද්දී මේ ඉන්නේ ලස්සන ගෑනු ළමෙක්. මේ වෙලාවේ එයා හෙල්මට් එකත් ගලවලා එයාව ගණන් ගන්න නැතුව එයාට ඕන වැඩ ටික කරනවා. මේ වෙලාවේ හැබැයි සෝම්බිල කට්ටියක් මේ ඇතුළට ඇවිල්ලා මේ ගෑනු ළමයා මේ සෝම්බිලට ගහලා බිම දානවා. අකීරා බලන් ඉන්නවා. එහෙම තව සෝම්බි කෙනෙක් ඇතුළට එද්දී මෙයා ළඟ තියෙන එලාම් එකක් ඔන් කරලා ටිකක් විසික් කරනවා එහාට. ඒ සෝම්බි යන්නේ එලාම් එකේ තියෙන පැත්තට. ඒ කියන්නේ මේ සෝම්බි ඔක්කොම ශබ්දයට තමා ක්‍රියාත්මක වෙන්නේ. ගෑනු ළමයා පිටත් වෙලා යනවා. අකීරා එයාට ආරාධනා කරනවා එයාත් එක්ක කෑම කන්න එන්න කියලා. එයා කියන්නේ තනියම ඉද්දි ජීවත් වෙන්න පුළුවන් කියලා. එයා අකීරාව ගණන් ගන්න නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. අකීරා කොහමද ආපහු ගෙදරට ආපුවාම එයා ගෙදරින් දකින්නවා ෆොටෝ එකක් තියෙනවා. එයා කෙන්චෝ එක ගත්තු එයාගේ ඉස්කෝලේ සෙල්ලම් කරද්දි. මේ වෙලාවේ කෙන්චෝ මතක් වෙලා අකීරා එයාට කෝල් කරනවා. මේ කෝල් එක වෙලාවේ අකීරා තේරුම් ගන්නවා
කෙන්ෂෝ ඉන්නේ ගෑනු ළමයි එක්ක ඉන්න පුළුවන් හොටෙල් එකක. ඒ වගේම එයා එතන ඉන්න ගෑනු ළමයි එක්ක මිලට අරන් තියාගෙන ඉඳලා තියෙනවා. එයාත් සෝම්බි කෙනෙක් වෙලා. ඒ වගේම එළියේ ඉන්න ගෑනු ළමයි ආපු ක්ලයන්ට්ස්ලා ඔක්කොම සෝම්බිලා වෙලා යාට මේ කාමරේ හිර වෙලා ඉන්නේ එළියට පැන ගන්න විදිහක් නැතුව. මේක අහගෙන ඉඳලා අකිලා තීරණය කරනවා එයාගේ යාළුවව බේර ගන්න යන්න ඕනේ කියලා. එයා මෝටර් බයික් එකක් අරන් එයාගේ යාළුවව බේර ගන්න යන ගමන පටන් ගන්නවා. එයා ඇඳගෙන යන්නේ එයා සෙල්ලම් කරද්දි දාපු හෙල්මට් එක අනම්මනම් මේ ඇටැක්ස් වලින් බේරෙන්න පුළුවන් විදිහට. මේ වෙලාවේ සෝම්බිලා ගොඩක් මෙයාගේ මෝටර් බයික් එකේ සද්දෙත් එක්ක එයාගේ පස්සේ එලවන්න ගන්නවා. එයා හොයා ගන්නවා ගිහිල්ලා මෙයාගේ යාළුවා ඉන්න මේ හොටෙල් එක අකිලා ස්පීකර් එකක් අරන් ගිහිල්ලා තියෙනවා පුංචි පෝටබල් එකක්. ඒකේ සද්ද දාලා චුට්ටක් එහාට දානවා එන සෝම්බිලව ඒ පැත්තට ඇට්‍රැක්ට් වෙන්න. ඒත් ඒකම අකිලා කරන්නේ දුවගෙන යනවා. එයාට ඇටැක් කරන අනිත් සෝම්බිලගෙන් බේරි මේ යාළුවා ඉන්න හොටෙල් එක ඇතුළට යන්න. එයා මේ වෙලාවේ පාවිච්චි කරන්නේ ඉස්කෝලේ සෙල්ලම් කරද්දී එන ප්‍රතිවාදීන්ගෙන් බේරෙන්න පාවිච්චි කරපු වෙට්ටු දැමිලි. එයා කොහොම හරි බේරිලා මේ සෝම්බිලගෙන් එයාගේ යාළුවා ඉන්න හොටෙල් එක ඇතුළට ඇතුල් වෙනවා. ගිහිල්ලා අකිරට පුළුවන් වෙනවා කෙන්ෂෝ හොයාගන්න. ඒ වගේම එයා කෙන්ෂෝගෙන් සමාව ගන්නවා කලින් දවසේ එයා හැසිරුණ විදිහ ගැන අර එයාට බැනලා ඒගොල්ලෝ දෙන්න කතා කර ඉද්දි. මේ වෙලාවේ මේ දෙන්නගේ සද්දෙට මෙතන ඉන්න සෝම්බිලා එලවන්න ගන්නවා, ඇටැක් කරන්න ගන්නවා. කොහොම මේගොල්ලෝ දොරකින් එළියට ගිහිල්ලා එතන තියෙන ඉනිමගක් අරන් මේ දොර හිර කරනවා. එතන ඉන්න සෝම්බිලට එළියට එන්න බැරි වෙන්න. හවස ගිහිල්ලා මේ දෙන්න රෙස්ටොරන්ට් එකට වෙලා කෑම හදලා කෑම කනවා. කෙන්ෂෝ තමයි කෑම හදන්නේ. එදා හවස කාලේ ඉවරලා කතා කරගෙන ඉද්දි අකිරා යාගේ ලිස්ට් එක පෙන්නනවා කෙන්ෂෝට. ඒ වගේම මේ ලිස්ට් එකේ තාම 12යි මෙයා ලියාගෙන තියෙන්නේ. ඒ වගේම කෙන්ෂෝ දකිනවා ඒකේ ලිස්ට් එකේ තියෙන ඒක අරමුණක් තමයි කෙන්ෂෝගෙන් සමාව ගන්න එක කියලා. ඒ වගේම කෙන්ෂෝ මේක දැකලා ගොඩාක් එයාගේ හිත අකිරා ගැන පැහැදිලා. ඒ වගේම එයා ස්තුති කරනවා අකිරාට එයාව බේර ගන්න ආපු එක ගැන. මේ වෙලාවේ අකිරා කල්පනා කරගෙන ඉන්නවා තව මොකක්ද එයා ලියන්නේ කියලා. එයාට මේ ලියන්න ඕන ලිස්ට් එකේ එයාට දැන් අදහස් එන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ කෙන්ෂෝ ස්තුති කරාම එයාට මතක් වෙනවා එයාගේ චූටි කාලේ තිබුණ හීනයක්. පුංචි කාලේ ඉඳන් හිතන් ඉඳලා තියෙන්නේ සුපර් හීරෝ කෙනෙක් වෙන්න ඕනි කියලා අමාරු වැටලා ඉන්න මිනිස්සුන්ව බේර ගන්න. එයා එළියනවා එයාගේ අලුත් ඉලක්කය සුපර් හීරෝ කෙනෙක් වෙන්න ඕනේ. ඉන්න මිනිස්සු අනතුරටලා ඉන්න මිනිස්සු හැමෝම බේර ගන්න පුළුවන් විදිහ කියලා. 6 වෙනි දවසේ කෙන්ෂෝ එයාගේ ෆෝන් එකෙන් බල ඉන්නවා මේකේ නිවුස් මොන හරි තියනවද බේරිච්ච මිනිස්සු කොහේ හරි ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වෙලාව තමයි තේරුම් ගන්නේ මුළු ටෝකියෝ නගරේම සෝම්බි වසංගතය සම්පූර්ණයෙන් පැතිරිලා කියලා. මේ වෙලාවේ අකීරා කියනවා කෙන්ෂෝට අපි ඉබාකි පැත්තට යන්. ඒ තමයි මැරින් පැරඩයිස් එකේ කියන්නේ එක මුහුදු ජීවීන් එක ජලජ ජීවීන් ගැන ඉන්න පුළුවන් විස්තර තියෙන පැත්ත කියලා. මොකද එයා යන්න හේතුවත් ඒ පැත්තේ තියනවා කියලා කියනවා ෂොප් එක ෂාක් රෙසිස්ටන්ට් සූට් එකක්. ඒ කියන්නේ මෝරු අල්ලන්න එහෙම යද්දි ඇඳගෙන යන ඇඳුමක්. ඒකෙන් මෝරු හැපුවට ඇඟට තුවාල වෙන්නේ නැහැ කියලා තමා කියන්නේ. එහෙනම් මේ වගේ ඇඳුමක් හොඳයි සෝම්බිලා එක්ක සටන් කරන්න. සෝම්බිලා හැපුවට ඇඟට හානියක් වෙන්නේ නැහැ. මොකද මෝරු හපනවා වගේ නෙමේ සෝම්බිලා හපද්දි ඊට වඩා දරුණු බව අඩු නිසා. ඒ නිසා යා කියනවා යාට සුපර් හීරෝ කෙනෙක් වෙන්න ඇඳුමක් ඕනේ. මේක තමයි යාට ඕන ඇඳුම කියලා. මොකද යාට සෝම්බිලාගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. මේ හේතුව නිසා මේ දෙන්නා තවත් බඩු ටිකක් ලෑස්ති කරගන්න හිතලා තවත් කඩේකට යනවා මේ වෙලාවේ බඩු ටිකක් එකතු කරගන්න. මේ වෙලාව එකපාරම බස් එකක් ඇවිල්ලා කොහෙද හැප්පෙනවා. ඒක හිටපු මිනිස්සු බැහැලා දුවන්න ගන්නවා. ඒ කියන්නේ බේරලා හිටපු මිනිස්සු ටිකක් බස් එකකින් කොහෙද යන ගමන් මෙතන අනතුරකට ලක් වෙනවා. මේ වෙලාවේ වට හිටපු සෝම්බි ඔක්කොම මේ බස් එකේ බැහැලා යන මිනිස්සුන්ව කන්න ගන්නවා පන්න. මේ අතරතුර මේ බස් එකේ ඩ්‍රයිවර්යි තවත් ගෑනු ළමයි දෙන්නෙකුයි බේරෙන්න දිහක් හොය ඉද්දි අකිරා දැකලා ඒගොල්ලන්ට කතා කරනවා ඒගොල්ලෝ මේ ඉන්න තැනට. ඊපස්සේ කට්ටිය ඇතුළට යවලා අකිරා ආපහු බලද්දි දකින්නවා අරයා එක දවසක් සුපර් මාකට් එකේදී හම්බුණ ගෑනු ළමයාත් මෙතන එක පැත්තකින් ඇවිල්ලා මේ සෝම්බිලට හිර වෙලා ඒගොල්ලෝ එක්ක සටන් කර ඉන්නවා කියලා. මේ වෙලාවේ අකිරා මේ ගෑනු ළමයාට කතා කරනවා. එයා කොහොමත් කැමති නැහැ කණ්ඩායමක් එක්ක ඉන්න. හැබැයි මේ වෙලාවේ සෝම්බි රංචුව වැඩි කරගන්න දෙයක් නැහැ. මේ ගෑනු ළමයාත් අකිරා ඉන්න පැත්තට එනවා. ඒ වෙලාවේ එතන තියෙන දොර වහ ගන්නවා සෝම්බිලා මේගොල්ලන්ට ඇටැක් කරන්න ඕන්න මෙන්න තියෙද්දි කට්ටියම කඩේ ඇතුළට රිංගගෙන. මේ වෙලාවේ ටික වෙලාවක් ඇතුළේ කට්ටිය කතා කරද්දි බස් ඩ්‍රයිවර් කියන්නේ එයා මේ පැසෙන්ජර්ස් ලව ඉබාකි මැරින් ඇක්වේරියම් එකට අරන් යන ගමන් හිටියේ කියලා. එතන කටකතාවක් තියෙනවා කියලා කියනවා. එතන මිනිස්සු ජීවත් වෙලා ආරක්ෂාකාරීව ඉන්නවා කියලා එතන කඳවුරක් වගේ හදාගෙන. හැබැයි මේ වෙලාවේ බස් ඩ්‍රයිවර් කාටවත් කියන්නේ නැහැ එයාගේ අත සෝම්බි කෙනෙක් හපලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මෙතන බොන්න තියෙනවා කන්න තියෙනවා. මෙතනින් අර කලින් ආපු ගෑනු ළමයි දෙන්නා ඒ දෙන්න මෙතන තියෙන බීම වගේක් අරන් බොන්න ගන්නවා රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන එයා හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මෙතන ආරක්ෂිතයි කියලා. හැබැයි අනිත් ගෑනු ළමයා අර අකීරට කලින් හම්බුණ ගෑනු ළමයා අයා යනවා වටපිට බලන්න මෙතන ආරක්ෂාකාරීද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න. මේ වෙලාවේ වෙද්දී මේ ගෑනු ළමයි දෙන්න හොඳටම බීලා අකීරයි කෙන්ෂෝයි මෙතන ඉන්නවා. හැබැයි මේ ගෑනු ළමයි දෙන්න අකීරාව එච්චර ගණන් ගන්නේ නැහැ. එයා කෙන්ෂෝට කතා කරනවා ඒ දෙන්න පොඩ්ඩක් පෞද්ගලික තැනකට යමුද කියලා. මේ වෙලාව අකිරට ගොඩක් දුකයි. යාව ගෑනු ළමයි ගණන් ගන්නේ නැති එක. යා වැටිලා ඉන්න ඔළුව බිම තියාගෙන මේ වෙලාවේ අනිත් ගෑනු ළමයා අර අකිරට මුලින්ම හම්බුණ ගෑනු ළමයා ඇවිල්ලා අකිරත් එක්ක කතා කරනවා.
ඒ වගේම අකිරාගේ අතේ සීරිච්ච තුවාලයක් තියෙනවා දැකලා එයාට බෙහෙතුත් කරනවා. එලා මෙතන කතා කර කර ඉද්දී එකපාරම අර බස් ඩ්‍රයිවර් සෝම්බි කෙනෙක් වෙලා එයා ඇලවෙලා හිටියේ මෙතන. එයා නැගිටිනවා. දැන් මේ දෙන්නට දුවන්න දෙයක් නැහැ. මේ වෙලාවේ මෙතන හිමිට බඩ ගාගෙන ගිහලා පැත්තකට හැරලා දුවගෙන යද්දී මේගොල්ලන් එක පැත්තකට දුවද්දී සෝම්බි පස්සෙන් එළවෙනවා. හැබැයි මේ වෙලාවේ මේ සෝම්බිට ඇහෙනවා කෙන්ෂොත් එක්ක අනිත් ගෑනු ළමයි දෙන්නා මුකුළු කර කර hina වෙන සද්දේ කෑ ගහන සද්දේ ඒගොල්ලෝ ඇඳුම් ඇඳ ඇඳ වෙනස් කර කර බල බල ඉන්නේ. කෙන්ෂොයි මේ ගෑනු ළමයි දෙන්නයි සෙල්ලමක් කරන්න පටන් ගන්න හදද්දී අනිත් පැත්තෙන් සෝම්බි කෙනෙක් ඇවිල්ලා මේක ගෑනු ළමෙක් වහපලා කන්න ගන්නවා. අනිත් ගෑනු ළමයාගේ යාළුවට උදව් කරන්න හදද්දී සෝම්බි අනිත් පැත්තෙන් පැනලා යාවත් කන්න ගන්නවා. මේ වෙලාවේ කෙන්ෂෝ මේක බලාගෙන ඉඳලා අනිත් පැත්ත ඇල්ලලා දුවන්න ගන්නවා යාට කරන්න දෙයක් නැති නිසා. මේ වෙලාවේ කෙන්ෂෝගේ සද්දේ අකිරට ඇහිලා යා යනවා යාගේ යාළුවා බේර ගන්න. අනිත් පැත්තෙන් අර ගෑනු ළමයා ගිහිල්ලා මෙතන තියෙන රේඩියෝ එකක් දානවා සෝම්බිලා මේ පැත්තට ගෙන්න ගන්න. මේ වෙලාවේ මේ ගෑනු ළමයා දුවගෙන යනවා එළියට යන්න මේ දොර අර ගන්න පැත්තට. හැබැයි මේ වෙලාවේ මේ සෝම්බිලා වෙලා ඉන්න අර ගෑනු ළමයි දෙන්නා එනවා මේ ගෑනු ළමයාට ඇටැක් කරන්න. මේ වෙලාවේ කොහොම හරි යා පුදුම ගේමක් දෙනවා මේ එන සෝම්බි දෙන්නගෙන් බේරෙන්න. අනිත් පැත්තෙන් කෙන්ෂෝ මේක දැකලා රතිඤ්ඤ වගේක් පත්තු කරලා සද්ද එහා පැත්තට දානවා මේ ගෑනු ළමයා බේර ගන්න අකීරත් එක්ක එකතු වෙලා. මේගොල්ලෝ කොහොම හරි මේ ඉස්සරහා දොර අරගෙන එළියට එනවා. ඒ වෙලාවේ හරි සෝම්බිලා ටික ගිහිල්ලා. ඒ වගේම දැන් මේගොල්ලෝ වාහනයක් වෙනවා මෙතනින් පැන ගන්න පුළුවන් විදිහ. හැම එකේම යතුරු නැහැ. හරියට මේගොල්ලන්ට ස්ටාර්ට් කරගන්න පුළුවන් වාහනයක් නැහැ. මේ වෙලාව අකිර හොයා ගන්නවා තවත් වාහනයක්. මේකේ යතුරු එහෙම තියෙනවා. ඒ වෙලාවේ අර ෂොප් එක ඇතුලේ ඉන්න සෝම්බිලා 3 දෙනායි තවත් සෝම්බිලායි මේ පැත්තට දුවගෙන එද්දී කොහොම හරි කට්ටිය නැගලා පිටත් වෙලා යනවා. මේ වෙලාව අකිර කතා කරනවා අර ගෑනු ළමයාට එයා එන්න බෑ කියලා වගේ තමයි ආපහු වෙන්නේ අකිරලා එක්ක යන්න. එයා කැමති නැහැ කොහෙලාවකවත් කණ්ඩායමක් එක්ක ඉන්න අනුතුරක් වැඩි කියලා තමයි ආ හිතන්නේ. මේ වෙලාවේ මේගොල්ලන්ගේ කතාව අනුව මේගොල්ලෝ යන්නේ එකම පැත්තට. ඒ හින්දා මේ 3 දෙනා තීරණය කරනවා එකතු වෙලා ඒ ගමන යන්න. යන අතරතුර මේගොල්ලෝ ජීවිතේ විඳින්නත් අමතක කරන්නේ නැහැ. ඒගොල්ලෝ එක එක තැන්වල නැවතිලා එක එක දේවල් කරනවා. ඒගොල්ලෝ සර්ෆ් බෝඩ් එකක් උඩ යෝගා කරනවා, පැරෂූට් ජම්ප් එකක් දානවා. ඒ වගේම ඒගොල්ලෝ වතුර තියෙන තැනක වාඩි වෙලා එතන කතා බහ කර කර ඉන්නවා. ඉතින් ඔහොම කාලය ගත වෙද්දී මේ යාළුවෝ 3 දෙනාගේ මිත්‍රකම තව දුරටත් වර්ධනය වෙනවා. ඒගොල්ලෝ සුපිරි ටීම් එකක් වෙලා දැන් මේ තියෙන්නේ 10 වෙනි දවස. මේගොල්ලෝ ඇක්වේරියම් එක තියෙන පැත්තට ලං වීගෙන එද්දී වාහනේ තියෙන ටයර් ටික ඔක්කොම පුපුරලා යනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා පාරට ඇන දාලා තියෙනවා කියලා කවුරු හරි. මේ වෙලාවේ කෙන්ෂ් උත්සාහ කරනවා වාහනේ පාලනයෙන් මිදින එක නවත්ත ගන්න. හැබැයි වැටිලා අකිරට සිහි නැති වෙනවා. අකිරට ආපහු සිහිෙද්දී ඉන්නේ ඇතුළේ තැනක. ඒ වගේම යාව හම්බෙනවා මේ වෙලාවේ යාගේ පරණ ඔෆිස් එකේ හිටපු අර දරුණු බොස්. මේ වෙලාවේ අකිරට ගොඩාක් අප්සෙට්. මොකද එයාගේ ජීවිතේ කලින් හිටපු මේ ලොක්කා එයාගේ ඔෆිස් එකේ ලොක්කා ආපහු එයාගේ ජීවිතේට ඇවිල්ලා යාට කරදර කරන්න. කොහොම හරි දැන් මේ යා තමා මේ කණ්ඩායමේ මේ බේරිලා ඉන්න කණ්ඩායමේ ලොක්කා. යා මිනිස්සු ටිකක් එකතු කරගෙන ඒ වගේම ඔයාගේ ඔෆිස් එකේ හිටපු මිනිස්සු ටිකකුත් එක්ක කණ්ඩායමක් හදාගෙන යා මෙතන පාලනය කර කර ඉන්නේ. මේ වෙලාවේ අකිර දකින්නවා මෙතන ඉන්නවා කියලා අර යා මැරුණයි කියලා හිතපු කපල් එක බබා හම්බෙන්න හිටපු ගෑනු ළමයා යාගේ හස්බන්ඩ්ුයි. යාගේ ගෙදර පුංචි සතුටක් එනවා. මොකද යා හිතන් හිටියේ මේ දෙන්න මැරුණා කියලා. යා දෙන්න ජීවත් වෙනවා දැකලා අකිරට සතුටුයි. ඒ වගේම මේ කණ්ඩායම් මෙතන ඉන්න ලොක්කට දෙකට නැවිලා තමා ගරු කරන්නේ. මේගොල්ලෝ කණ්ඩායම් දෙකකට බෙදලා ඒගොල්ලන්ගෙන් වැඩ ගන්නවා මෙතන තියෙන සිස්ටම් එක හරියට පවත්වාගෙන යන්න. ඒ වගේම කසූගි පෙන්නනවා එතන ඉන්න තවත් සෝම්බිලා රංචුවක් ඒගොල්ලෝ ඉස්සරහ දාගෙන ඉන්නවා. මේ තැන තවත් ආරක්ෂා කරගන්න පිටස්තරයින්ගේ. ඒගොල්ලෝ නිකන් වැටවල් දාලා හරස් කරලා වගේ තියෙන්නේ. තව මිනිස්සු මෙතනට කඩාගෙන එන එක නවත්තන්න. ඊට පස්සේ කසූගි අකිරට කියනවා ආයෙ ආයටට වැඩ කරන්න එන්න. එයාට ඕනි කියලා හොඳට වැඩ කරන කට්ටිය. මේ වෙලාව අකිරට කරගන්න දෙයක් නැහැ. එයාගේ යාළුවන්ව ආරක්ෂා කරගන්නත් ඕනේ. මෙතනින් එහාට යන්නත් අමාරු තත්ත්වයක් තියෙනවා. අකිර එකඟ වෙනවා කසූගියට තිය ආයෙ වැඩ කරන්න. මොකද එළියට ගිහිල්ලා අනතුරටපත් වෙනවට වඩා දැන් මෙතන ආරක්ෂාකාරීව ඉන්න පුළුවන්. එයාගේ යාළුවොත් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන්. ඒ හින්දා තීරණය කරනවා මෙතන ආපහු එයාගේ මේ පරණ ලොක්කත් එක්ක එකතු වෙලා එයාගේ සැරහගෙන ආපහු වැඩ කරන්න. ඒ වගේම දවල් කට්ටිය එකතු වෙලා කෑම කනවා. මේ වෙලාවේ අර බබා හම්බෙන්න ඉන්න ගෑනු කෙනා එයාගේ හස්බන්ඩ්ුයි මේ යාළුවෝ ටිකත් එක්ක ඉන්නවා. කෙන්ෂොට තරහ යනවා. මොකද කසුගි යාගේ යාළුවෝයි හොඳ කෑම කද්දී අනිත් මිනිසුන්ට දෙන්නේ පුංචි මාළු කෑලි කීපයකුයි පාන් කෑල්ලකුයි විතරයි. කෙන්ෂොට මේ වෙලාවේ තරහා ගිහිල්ලා අර ලොක්කගෙන් ප්‍රශ්න කරන්න යන්න හදද්දී අර බබා හම්බෙන්න ඉන්න කෙනාගේ හස්බන්ඩ් යාව නවත්තනවා. රණ්ඩු කරන්න එපා. ඔයා මොන හරි ප්‍රශ්නයක් දාගත්තොත් ඔයාගේ කණ්ඩායමින් ඔක්කොටම එළියට යන්න වෙනවා. එහෙනම් අපි ගැන හිතලා රණ්ඩු කරන්න එපා කියලා. මේ වෙලාවේ මේ ගෑනු ළමයාට බබෙක් හම්බෙන්න ඉන්න හේතුව නිසා කෙන්ෂෝ එයාගේ තියෙන මාළු කෑලි දෙකත් මේ ගෑනු ළමයාට දෙනවා කන්න ඔයාට පෝෂණය අවශ්‍යයි කියලා. කට්ටිය නිදාගෙන ඉද්දි රෑ අර බබා හම්බෙන්න ඉන්න කෙනාගේ හස්බන්ඩ් කෙන්ෂෝයි අර ගෑනු ළමයා එක්කන් ගිහලා පෙන්නනවා පාකින් ලොට් එකේ තියෙන වාහන ඒගොල්ලන්ට මෙතනින් යන්න පුළුවන් වාහනයක් හොයාගන්න පුළුවන් කියලා. එයා කියන්නේ මේ වාහන ටික ඔක්කොම මෙතෙන්ට ආපු මිනිස්සුන්ගේ. හැබැයි ඒවා ආයේ පාවිච්චි කරන එකක් නැහැ. මොකද මෙතන ඉන්න මිනිස්සුන්ට එළියට යන්න ආයේ උමනාවක් නැහැ. ඒගොල්ලෝ මෙතන ආරක්ෂිතයි කියලා හිතන් ඉන්න නිසා කියලා. ඒගොල්ලෝ හැබැයි සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ බලෙන් වැඩ ගන්නවා. ඒගොල්ලන්ට දරුණු ලෙස සලකනවා. හැබැයි මෙතන ආරක්ෂිත නිසා කවුරුත් පිටරට යන්න කැමති නැහැ කියලා. ඊළඟ දවසේ උදේ කසු කියවනවා තව සෙට් එකක් ඉස්සරහට ගිහිල්ලා එළියට ගිහිල්ලා කෑම හොයාගෙන එන්න කියලා. මේ වෙලාවේ ට්‍රක් එක ආපහු එද්දී
අර ඒගොල්ලන්ගේ ආරක්ෂිත වැටවල් අනම්මනම් අයින් කරලා මේ ට්‍රක්ස් එහෙම එළියට ඇතුළට ගන්නේ. ඒ වෙලාවේ මේ ට්‍රක් එක ඇතුළේ ඉඳලා සෝම්බි කෙනෙක් පැනලා මේ අරන් ආපු මිනිස්සයව කන්න ගන්නවා. හේතුව නිසා මේගොල්ලන්ට හරියට වහගන්න බැරි වෙනවා අර හිර කරලා ඉන්න සෝම්බිලා ඉන්න තැන. ඒත් එක්කම එළියේ ඉන්න සෝම්බිලා මේ ඇතුළට නිදහස් වෙලා මිනිස්සු ඉන්න පැත්තට දුවගෙන එනවා. ඇවිල්ලා එක පැත්තක ඉන්න මිනිස්සුන්ව කන්න ගන්නවා. දැන් එතන ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වුණා. මේ වෙලාවේ මෙතන මාළු ටැංකිය හැම බලාගෙන එතන ඉන්න මාළුන්ව ආහාරයට ගන්න පුළුවන් විදිහට හද ඕන මාළුන්ව අල්ලාලා ඉන්න මිනිස්සු කීප දෙනෙක්ටත් ඇටැක් කරනවා සෝම්බිලා ඇවිල්ලා. මේ කට්ටිය ඔක්කොම වැටෙනවා මෙතන තියෙන ලොකු මාළු ටැංකියකට. මේක ඇතුළේ ඉන්නවා මෝරු. ටිකකට පස්සේ අපිට පෙන්නනවා ලොකු මෝරෙක් මේ පාවි තියෙන සෝම්බි සිරුරු ගිලිනවා කියලා. මේ අතරතුර අපිට පෙන්නනවා අනිත් කුන්දෙනා යාළුවෝ තුන්දෙනා ඉන්නේ පාකින් ලොට් එකේ. කෙන්ෂෝ කියනවා අකීරට එයා ඒගොල්ලන්ගේ වාහනේ ටයර් ටික ආපහු හැදුවා කියලා. කෙන්ෂෝ කියන්නේ අපි අද රෑම පිටත් වෙමු කියලා අකීරට. මේ වෙලාවේ අකීරා කියන්නේ යාගේ ලොක්කාගේ තියෙන බලපෑමයි, යාට තියෙන බයයි, මෙයාගේ තියෙන මානසික මට්ටමයි එක්ක ඒ වගේම යාගේ යාළුවන්ට අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතන විදිහත් එක්ක පිටත් වෙන්න බෑ කියලා. එයා කියනවා අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳම විදිය මෙතන නැවතිලා ඉන්න එක කියලා. අකීරා යනවා ආපහු වැඩ කරන්න. මේ අතරතුර අනිත් ගෑනු ළමයා හොයා ගන්නවා අකීරගේ නෝට්බුක් එක එයා කරන්න ඕන වැඩ තියලා තියෙන ලිස්ට් එක. මේ ලිස්ට් එක කියවලා බලලා එයාට එකපාරම අමුතු හැඟීමක් එනවා. එයා යනවා අකීරාව හොයාගෙන. එයා ගිහලා කියනවා අකීරට මමයි කෙන්ෂෝ යන්න තීරණය කරා කියලා. එයා කියනවා මේක ඇතුලේ වුණත් මිනිස්සුන්ගේ ආරක්ෂාවක් නැහැ අපිත් එක්ක යන්න එන්න කියලා අකීරට. එයා කියනවා ලෝකේ තියෙන හැමදේම අස්ථිරයි. මෙතනත් ආරක්ෂාවක් නැහැ. ඒම තත්ත්වයක් තියෙද්දිත් මට මේ එක තැනකට වෙලා කාටවත් වැඩ කර ඉන්න ඕනේ නැහැ කියලා. මොකද මෙතන මෙහෙම ජීවත් වුණාත් එයා ජීවත් වෙන්නේ සෝම්බි කෙනෙක් විදිහට කියලා තමයි කියන්නේ. වෙන කෙනෙක්ට ඕන විදිහට වැඩ කර ඔහේ කාලසටහනකට වගේ එහෙට මෙහෙට යන ගමන් කියලා. ඒ වෙලාවේ මේ ගෑල් ළමයා අකීරට නෝට්බුක් එක පෙන්නලා කියනවා ඔයාට මේ තියෙන දේවල් කරන්න ඕන නම් යමු මෙතන ඉඳලා තේරුමක් නැහැ කියලා. මොකද මේ ලිස්ට් එකේ තියෙන්නේ රෝඩ් ට්‍රිප් එකක් යන්න ඕනේ ඒගොල්ලන්ගේ රට වටේ කියලා මේ යාළුවෝ තුන් දෙනා එකතු වෙලා. ඒ කියන්නේ එයාට හීනයක් තියෙනවා දැන් රෝඩ් ට්‍රිප් එකක් යන්න මේ යාළුවෝ තුන් දෙනාත් එක්ක හැමතැනම බලන්න සෝම්බි කෙනෙක් වෙන්න කලින්. මේ වෙලාවේ මේ ගෑනු ළමයා මතක් කරන්න අකිරට ඒක. ඒ වෙලාවේ අකිරට මතක් වෙනවා එයාගේ යාළුවෝ ටිකත් එක්ක එයා කරපු දේවල්, එයා ගත කරපු සතුටු කාලය. මේ වෙලාවේ කසුගි මෙතෙන්ට ඇවිල්ලා මේ නෝට්බුක් එක අරන් බිම දාලා අර ගෑනු ළමයා තල්ලු කරලා දාලා අකිරට කතා කරන්න ගන්නවා. කොහොම හරි අකිරව මොටිවේට් වෙලා හිටියේ අර ගෑනු ළමයා කියපු දේවල් එක්ක මේ පොත පාගද්දී එයා කසුගිව තල්ලු කරලා දානවා. එයා මේ ලිස්ට් එකත් ආපහු වහුලගෙන එයා කියනවා එයාගේ ලොක්කට එයා අස් වෙනවා කියලා. මේ කතාව යන අතරතුර අර ඇතුළට ඇවිල්ලා හිටපු සෝම්බිලා ටික ඔක්කොම මේ පැත්තටත් එනවා. මෙතන ඉන්න මිනිසුන්ටත් ඇටැක් කරන්න ගන්නවා. මේ වෙලාවේ කසුගි කරන්නේ එයාගේ ඉන්න සේවකයෝ දෙන්නෙක්ව තල්ලු කරලා දානවා එන සෝම්බිලාගේ පැත්තට එයාට පැන ගන්න පුළුවන් වෙන්න. අකිර එයාගේ යාළුවන් වයි අර බබා හම්බෙන්න ඉන්න කට්ටිය ඔක්කොම එක පැත්තකට දුවන්න කියලා එයා දුවන්න හදද්දී ආ මේක දැකලා එයා ඇවිල්ලා මේ කසුගි තල්ලු කරපු එයාගේ සේවකයෝ දෙන්නව අරගෙන ඒ දෙන්නටත් උදව් කරනවා පැන ගන්න. ඔක්කොම එක තැනකට ගිහිල්ලා ආරක්ෂා වුණාට පස්සේ තමයි අකීරා අන්තිමට එන්නේ. මේ වෙලාවේ කෙන්ෂෝ දකිනවා මෙතන කසුගිත් හැංගිලා ඉන්නවා කියලා. කෙන්ෂෝ යනවා එයාට ඇටැක් කරන්න මිනිස්සුන් ඒ විදියට හිර කරලා දාලා තනියම පැනලා ආපු එක ගැන මේක නායකයෙක් කරන වැඩක් නෙවෙයි කියලා තමයි කෙන්ෂෝ යාට ගහන්න හදන්නේ. මේ වෙලාවේ මෙතන අමුතු දෙයක් වෙනවා. අර යට කලින් සෝම්බිලා කාපු මෝරා උඩට පැනලා එතන ඉන්න මිනිස්සු එක්ක කනවා. මෝරා සෝම්බි කෙනෙක් වෙලා කසුගි කෙන්ෂෝයි මේක දැකලා බය වෙනවා. මේ වෙලාවේ කට්ටිය පැන ගන්න හදනවා. ඒ වගේම ටිකක් ඈතට ගිහිල්ලා මේගොල්ලෝ කියනවා මෝරට වතුර උඩ ඉන්න බෑ. එයාට දඟල තමයි ඉන්න පුළුවන් අපිට කරදරයක් නැහැ කියලා. හැබැයි මේ වෙලාවේ ඔක්කොම හිතපු නැති දෙයක් වෙනවා. මේ මෝරා ගිලපු සෝම්බින්ගේ මනුස්ස කකුල් ටික එළියට එනවා. එයාගේ ළඟ දැන් කකුල් 7ක් 8ක් 9ක් 10ක් වගේ තියෙනවා. දැන් මේ මෝරාට පුළුවන් වතුර නැතුව ඉන්න එළිය ඇවිදින්න. මේ හේතුව නිසා මෝරාට දුවන්න පුළුවන් වෙනවා මේ පැනලා යන මිනිස්සු පස්සේ. කට්ටිය ඔක්කොම බේරෙන්න දුවද්දී අකිරට එක තැනක් හොයාගන්න පුළුවන් වෙලා කට්ටියටම කියනවා එතන ඇතුළට යන්න කියලා. මේ වෙලාවේ කසුගිට කොහෙටවත් පැන ගන්න බැරි වෙලා එයා එළියේ දැන් හිර වෙලා ඉන්නවා මේ මෝරා එක්ක. එයා හැමින් මාරු වෙන්න හදද්දී එතන තියෙන දේක් පෙරලිලා මේ මෝරාට සද්ද ඇහිලා එයා කසුගි පැත්තට හැරෙනවා. මේ වෙලාවේ අකිරට අප්සෙට් එයාගේ පරණ බොස් එයාට මෙච්චර කරදර කරපු මිනිස්සයා එළියේ හිර වෙලා ඉන්නෙක් ගැන. එයා තීරණය කරනවා එයාට උදව් කරන්න යන්න. ඒ වෙලාවේ කෙන්ෂුරත් එයා පෙන්නනවා එයාගේ හීනයක් තියෙනවා සුපර් හීරෝ කෙනෙක් වෙන්න මිනිසුන්ව බේරගන්න හින්දා එයා යන්න ඕනි කියලා. මේ වෙලාවේ අකිර එළියට යන්න හදද්දී කෙන්ෂෝ දකිනවා අර මෝරුන්ට අඳින්න පුළුවන් ඇඳුමක් තියනවා මේ ඒගොල්ලෝ හැංගිලා ඉන්න තැන. එයා ඒක පෙන්නනවා අකීරට. ඒ වෙලාවේ අකීරා මේ ඇඳුමත් ඇඳගෙන උඩින් ගිහිල්ලා පාරක් ගහනවා කසුගිව කන්න එන ලොකු මෝරට. අකීරා මේ මාළුවව මේ මෝරව අල්ලගෙන ඉද්දී එයාගේ පරණ බොසා පැන ගන්න උත්සාහ කරනවා මෙතනින්. ගිහිල්ලා දොරක් අරපුවාම එතන ඉන්නවා එහා පැත්තේ සෝම්බි රංචුවක් මේගොල්ලොත් ඇතුළට එනවා. මේ වෙලාවේ අකීරා මේන සෝම්බිලයි මෝරයි එක්ක ඔක්කොම එක සටන් කරන්න ගන්නවා. ඒ වගේම කෙන්ෂෝ මේක දැකලා අකීරට උදව් කරන්න එතන තියෙන ෆෝක් ලිෆ්ට් එකක් අරන් එනවා. මේ වෙලාවේ අකීරා ආපහු යනවා කසුගිට උදව් කරන්න. ඒ වෙලාවේ දකින්නවා කසුගිට සෝම්බිලා ගොඩක් ඇටැක් කරන්න එන ගමන් ඉන්නේ කියලා. හැබැයි අකීරා ඇඳන් හිටපු ඇඳුම සෝම්බිලා කණ එක, මෝරු කණ එක ඒගොල්ලන්ගේ දත් හරහා යන්නේ නැති වුණාට ඒ හපන එකේ වේදනාව යට දැනෙනවා. මේ අතරතුර කෙන්ෂෝ මෝරත් එක්ක සටන් කරනවා. යාට මෝරව පරාද කරන්න නම් බැරි වෙනවා. එයා දකින්නවා
මේ බිත්තියක හිලක් හැදිලා තියෙනවා. එයා එතනින් බඩ ගාගෙන යන්න ගන්නවා. මෝරාව මෙතන හිර වෙනවා. ඒ වගේම අකිරට සටන් කරන්න බෑ දැන්. සෝම්බිලාගේ ඇඟට පැනලා හපහප ඉන්නේ. යාට ගැලවෙන්න බෑ. ඒ වෙලාව අනිත් පැත්තෙන් අර ගෑනු ළමයා එනවා. එයාගේ නම ශිසුකා. එයා ඇවිල්ලා ලොකු මෙගාෆෝන් එකක් අරන් ඒකෙන් සද්ද දාගෙන මේන සෝම්බිලාව එහෙට මෙහෙට අරන් යනවා මේ සද්දෙත් එක්ක. ඊට පස්සේ මේ ගෑනු ළමයා අර මාළු ඉන්න තැන ලොකු ටැංකිය ළඟට ගිහිල්ලා මේ මෙගා හෝන් දෙක දෙපැත්තට විසික් කරලා දානවා. ඒ හෝන් දෙක දෙපැත්තේ තියෙන ගල් උඩට වැටිලා ඒ පැත්තෙන් සද්ද එනවා. සෝම්බිලා දුවන් ඇවිල්ලා ශිසුකව කන්නේ නැතුව අර සද්දෙන දෙපැත්තට පනිනවා. කොහොම හරි මේගොල්ලෝ යාළුවෝ තුන් දෙනාට පුළුවන් වෙනවා සෝම්බිලාව අපරාධ කරලා ආපහු එකතු වෙන්න. මේ වෙලාවේ කොහෙන්ද කසූගි ඇවිල්ලා කියනවා ආපහු වැඩ ටික කරන්න ගන්න. ඒ වගේම අර මෝරාව අපරාධ කරන්න කියලා. ඒ වෙලාවේ අර හිර වෙලා හිටපු සෝම්බි මෝරා එතනින් කොහොම හරි පැනගෙන කසූගිව තල්ලු කරලා දානවා වෙන පැත්තකට විසික් වෙන්න. මේ වෙලාවේ අකිරා ආපහු යනවා යාගේ පරණ බොසට උදව් කරන්න. හැබැයි මේ වෙලාවේ අර මෝරා අකිරට ඇටැක් කරන්න එනවා. මෝරා අකිරාගේ අතක් අල්ල ගන්නවා හපාගෙන ඉන්නවා. හැබැයි තුවාල වෙන්නේ නැහැ මේ තියෙන ඇඳුමත් එක්ක. මේ වෙලාවේ අකිරව අල්ලගෙන මේ මෝරා එහෙට මෙහෙට විසික් කර කර ඉන්නේ. අනිත් යාළුවෝ දෙන්නට අදහසක් එනවා මෝරාගේ ඔළුවට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්න පුළුවන් කියලා පුංචි බැටරි දෙකකින්. ඒ වගේම මේ වැඩේ කරන්න පුළුවන් අකිරට විතරයි. මොකද එයාගේ තමයි ඇඳුම ඇඳන් ඉන්නේ. මෝරාට ලං වෙන්න පුළුවන් එයාට. මොකද එයාගේ ඇඳුමත් මෙටල් එයාට මේ ඉලෙක්ට්‍රිසිටි එක හරි පැත්තට යවන්න පුළුවන් වෙයි කියලා තමයි මේ දෙන්න කතා කරන්නේ. හැබැයි දැන් මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෝරාට බිලි වෙන්නේ නැතුව මේ බැටරි දෙක අකිරට කොහොමද දෙන්නේ කියන එක. මේ වෙලාවේ කෙන්ෂොට තියෙන එකම විදිය සෝම්බි මෝරාගේ අවධානය ඒගොල්ලෝ පැත්තට අරන් අකිරට පුළුවන් තරම් ඉක්මනට මේ බැටරි දෙක දෙන එක. මේ වෙලාවේ කෙන්ෂෝ මේක කරන්න ලෑස්ති වෙද්දී එයා අර පරණ කාලේ බෝලේ විසික් කරපු නැති එක ඒගොල්ලෝ තරංගේ පරාද වුණ එක එයාට මතක් වෙනවා. හැබැයි කෙන්ෂෝ කොහොම හරි හිතට ධෛර්යය අරගෙන මේ පාර මේ බැටරි දෙක අකිරගේ පැත්තට විසික් කරනවා. ඊට පස්සේ අකිර කරන්නේ මේ බැටරි දෙක එයාගේ අතේ තියාගෙන අර මෝරාව එයාගේ පැත්තට කතා කරගෙන එයාට ඇටැක් කරන්නෙද්දී අකිර උඩ පැනලා මෝරාගේ නහයට පාරක් ගහනවා. මේන ඉලෙක්ට්‍රික් ෂොක් එකක් මෝරාට වදින්න. මේ හේතුව නිසා මෝරාගේ ඇඟ පුරා විදුලියක් ගිහිල්ලා එයාට වැඩ කරන්න, එයාට පනින්න, දඟලන්න පුළුවන් තියෙන එක නැති වෙලා යනවා. මේ හේතුව නිසා අකිරගේ වීරකම නිසා එයාගේ යාළුවෝ දෙන්නගේ උදව්ව නිසා මෙතන ගොඩක් මැරෙන්න ගිය මිනිස්සුන්ව බේරගන්න අකිරටයි එයාගේ යාළුවෝ දෙන්නටයි පුළුවන් වෙනවා. කසුගිත් මේ අතරතුර කට්ටිය එක්ක බේරිලා. ඊළඟ දවසේ මිනිස්සු ඔක්කොම කරන්නේ ඒගොල්ලන්ට ඕන බඩු ටික අරගෙන වාහනවල දා ගන්නවා පිටත් වෙලා යන්න මෙතනින්. ඒගොල්ලෝ තේරුම් ගිහිල්ලා තියෙන්නේ එක තැනකට වෙලා හිර වෙලා ඉන්න එක හොඳම විසඳුම නෙවෙයි කියලා. දැන් හැමෝටම පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිතේට අරමුණක් තියාගෙන ඒගොල්ලන්ගේ ජීවිතේට වටිනාකමක් තියාගෙන ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න මේ ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. කසුගි දකින්නවා යා ළඟ වැඩ කරපු ඔක්කොම මිනිස්සු ගෙදර යනවා කියලා. එයා එනවා කට්ටියට කතා කරන්න එයා සැර කරනවා කවටවත් යන්න බෑ කියලා. මේ වෙලාවේ කසුගිට එයා ළඟ ගැති වෙලා වැඩ කරපු අය අයින් වෙලා යනවා. මොකද අර පැනලා යන වෙලාවේ ඒගොල්ලන්ව තල්ලු කරලා දාලා කසුගි බේරෙන්න හදපු නිසා. ඒ වගේම යාළුවෝ තුන් දෙනාත් ඒගොල්ලන්ගේ වාහනේ නැගලා පිටත් වෙලා යනවා. කසුගිට කරගන්න දෙයක් නැහැ. එයාට කවුරුත් නැහැ. යන අතරතුර අකිර කියනවා එයාගේ යාළුවෝ දෙන්නට ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තු මේ ලිස්ට් එකට ලියන්න කියලා. කෙන්චරෝනේ හොඳ කොමීඩියන් කෙනෙක් වෙන්න. ඒ වගේම ශිසුකට ඕනේ එයා මෙඩිකල් ස්කූල් එකේ ඉන්න කාලේ ගත්ත දැනුමත් ප්‍රයෝජනට අරන් දොස්තර කෙනෙක් විදිහට මිනිස්සුන්ට උදව් කරන්න ඒගොල්ලන්ගේ ජීවිත බේරගන්න. ඒ වගේම අකීරා දැන් දවසකට සුපර් හීරෝ කෙනෙක් වුණා. එයාට දැන් දිගට මේක කරන්න තමයි බලාපොරොත්තුව මිනිස්සුන්ව බේරගන්න. ඒ වගේම යන අතරතුර එයා හිතනවා තවත් එයාට එයාගේ බකට් ලිස්ට් එක මේ 100 සම්පූර්ණ කරන්න තව මොනවාද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අපූර්ව ජපනීස් චිත්‍රපට ඉවර වෙනවා. ඉතින් අපිත් හිතලා බලමු අපිත් ජීවත් වෙන්නේ ඇත්තටම සෝම්බිලා විදිහටද නැත්නම් අපි